හෙලෝ ගයිස් අද මම ඔයාලට ආවේ මිනි ව්ලොග් එකක් අරගෙන අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ තායිලන්තේ අපි කොහොමද අලුත් අවුරුද්ද සැමරුවේ කියලා. මුලින්නාකට ගොඩක් වීඩියෝ නැති වුණත් මම වීඩියෝ කරගත්ත පොඩි කැලි ටිකක් එකතු කරලා මම මිනි ව්ලොග් එක හැදුවා. ඉතින් මේ අවුරුදු උත්සවය ඕගනයිස් කරලා තිබ්බේ තායිලන්ත ශ්‍රී ලංකා ඇසෝසියේෂන් එකෙන්. ආරාධිත අමුත්ත විදියට ශ්‍රී ලංකන් එම්බැසිඩර් ඒ වගේම තව ගොඩක් අය ඇවිල්ලා හිටියා. ඇත්තටම අපි එදා තමයි දැනගත්තේ ලංකාවේ අය කොච්චර තායිලන්ත ඇවිල්ලා ජීවත් වෙනවද කියලා, මේ කොච්චර අය බිස්නස් කරනවද කියලා. ඇත්තටම අපි නම් ඉතින් ඕගනයිසින් කමිටි එකේ හිටියේ නැහැ. අපි ගියේ පාටිසිපේට් වෙන්න විතරයි. අපි ස්ටුඩන්ට්ලානේ. ඉතින් ගොඩාක් අපි වගේ එක එක යුනිවර්සිටි වල ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ලා ස්ටඩි කරනවා. ඒ අය ගොඩාක් ඇවිල්ලා හිටියා. ඉතින් ෆන්ක්ෂන් එක පටන් ගත්තේ උදේ 9ට. මේ තියෙන්නේ පළවෙනි තරඟේ. අපිට ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන්න පුළුවන් වුණා කණාමුට්ටි බිඳීමට. ඉතින් අපි හැමෝම ඉදිරිපත් වුණා. මොකද උදේ පාන්දර අපිට රසම රස උදේ ආහාර වේලක් හම්බ වුණා. ඒකෙන් අපි එනර්ජි ගත්තා මේ තරඟ ඔක්කොටම සහභාගී වෙන්න. ඉතින් උදේ වැඩි අවුව තිබ්බෙත් නැහැ. ඒක නිසා අපි මේ තරඟෙට ඉදිරිපත් වුණා හැමෝම. හැබැයි කාටවත් දිනන්න නම් පුළුවන් වුණේ නැහැ. මොකද සාමාන්‍ය තරඟවල වගේ සාමාන්‍ය කණාමුට්ටි බිඳීමේ තරඟයක වගේ නෙවෙයි. මේකෙදි අපිට හින්ට් දෙන්න බෑ යන ඇස් දෙක බැඳලා ඉන්න එක්කෙනාට. ඉතින් එයා තනියම හොයාගෙන තමයි යන්න ඕනේ. දැන් සමහර තරඟවල නම් අපි කියනවානේ දකුණට හැරෙන්න, වමට හැරෙන්න, ඔතනින් නවතින්න, ඔය වගේ දේවල්. ඉතින් මෙතනදී එහෙම උදව් කරන්න හම්බුනේ නැහැ. ඉතින් උදව් කරන්න හම්බුණා නම් මං හිතන්නේ පළවෙනි සැරේම කණාමුට්ටි තරඟය ඉවර කරන්න වෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕන. අපි එදා තමයි දැනගත්තේ ගොඩාක් ජෙම් ඇන්ඩ් ජුවලරි බිස්නස් එකට තායිලන්ඩ් බෙස්ට් ඔප්ෂන් එකක් කියලා. ගොඩාක් ලංකාවේ අය මෙහෙ ඇවිල්ලා බිස්නස් කරනවා. මොකද ලංකාව වගේම ජෙම් ඇන්ඩ් ජුවලරි මාකට් එකේ මධ්‍යස්ථානයක් තමයි තායිලන්ඩ් කියලා කියන්නේ. ලංකාවේ ගොඩක් ජෙම් තිබ්බට අපේ මාකට් එක තායිලන්ඩ් තරම්ම දියුණු නැහැ. මෙහි ගොඩක් ජෙම් කටින්, ගොඩක් ටෙක්නොලොජි තියෙනවා ජෙම් කට් කරන්න. ඉතින් ඒ විදිහට ඒ තරඟෙත් ඉවර වුණා උදේ වරුවේ. ඒ වගේම තව තරඟයක් තිබ්බ. හැබැයි ඒකට අපි හැමෝටම ඉදිරිපත් වෙන්න නම් පුළුවන් කමක් තිබ්බේ නෑ. ඒක BRB මේ තරඟේ. ඒකට අපේ යාළුවෝ කීප දෙනෙක් ඉදිරිපත් වුණා. හැබැයි ඒකෙනුත් අපි කාටවත් දිනන්න නම් පුළුවන් වුණේ නෑ. මොකද අපේ කට්ටියට වඩා දක්ෂ අය එතන හිටියා. ආරම්භ කරන්න අපි සියලු සූදානම්. රයිට්. තරගේ නීති රීති අවශ්‍යව පටන් ගන්න. 3 වෙනුක මාතා ඉන්නවා, තව රාජ මාතා ඉන්නවා. ඉතින් දක්ෂ මිනිස්සු ඉන්නවා බියර් දෙකොන්නේ. ඉතින් දැනුම මේක නැදයි කවදාවත් මේ මීරණේදී පළවෙනි කතාවට බියර් බෝල කට්ටියක් තමයි ඉන්නේ. උදේ වරුවේ තරඟේ ඒ විදිහට ඉවර වුණා. ඉතින් එකට විතර අපිට දවල් ආහාර වේල හම්බ වුණා. ඒකට ස්පොන්සර් කරේත් මම අර කලින් කිව්වා වගේ මානෙල් ලංකා සියම් සිලොන් කියන රෙස්ටුරන්ට් එකෙන්. ඔයාලට පේනවා වගේම එයාලා ලයිව් කුක් කරේ. ඉතින් මානෙල් ලංකා එකෙන් අප්පවලටත් සියම් සිලොන් එකෙන් කොත්තු වලටත් ස්පොන්සර් කරලා තිබ්බා. ඉතින් අපිට ඒ වෙලෙම හදලා ඒ වෙලෙම උණුවෙන් කන්න අවස්ථාව මේ කට්ටිය හදලා දීලා තිබ්බා. ඉතින් එදා දවසේ නම් අපි කෑම නම් උපරිමයෙන්ම එන්ජොයි කරා. මොකද ඕන කෙනෙක් දන්නවා ලංකාවේ කෙනෙක් වෙන රටකට ගියොත් ඒ රටේ කෑම කොච්චර රස වුණත් ගොඩක් අය කියනවා තායි කෑම ගොඩක් රසයි. ඒවා ගොඩක් වෙරයිටිස් තියෙනවා කනාසිතනවා කියලා. නමුත් සතියයි සති දෙකයි පුළුවන් ලංකාවේ කෑම අනිවාර්යෙන් ලංකාවේ කෑම ඕන. ඉතින් ඒක නිසා මේ අවස්ථාව 100ට 200ක්ම Mama, I
අවුරුදු උත්සවයකම නැතුවම බැරි කොටසක් නෙමේ අවුරුදු කුමරා කුමරිය තේරීම. ඉතින් මේ අවුරුදු උත්සවෙත් ඒ වගේම ලස්සනට අවුරුදු කුමරා කුමරිය තේරීම තරඟය තිබුණා. ඉතින් ඒකට අපේ යාළුවෙකුත් ඉදිරිපත් වුණා. ඒ වගේම වෙන යුනිවර්සිටි වලින් ඇවිල්ලා හිටපු යාළුවොත් ඉදිරිපත් වුණා. ඉතින් ඒ අයගෙන් දෙන්නෙක් මේ තරඟයෙන් අවුරුදු කුමරා කුමරිය බවට පත් වුණා. ඉතින් මේ අන්තිම තරඟය වුණත් මේක ලස්සනට ඉවර වුණා. මොකද මෙයාලට පර්ෆෝමන්ස් කරන්න තිබ්බා මේ අවුරුදු කුමරා කුමරිය වෙන්නේ කවුද කියලා තෝරගන්න ජජ් පැනල් එකට. ඉතින් ඒකෙන් මේ තරඟය තවත් ලස්සනයි. ඔරු යනවා බලාවරෙන් සාදුකාර දී ඔරුවක